විදිහට බය වෙලා වේලනවා. මං කෑ ගහලා අඬනවා. මං හිත දිගට කතා කර කර ඔයාට පුදුම විදිහට වදයක් වෙනවා. සමහර වෙලාවට මම දන්නේ ඇයි ඔයා යන්න හදන්නේ කියලාවත්. ඔයා ආයෙ හරියට කතා කරනකම් මට කන්න බොන්නවත් බෑ. ඉදම ගානේ කිසිම වැඩක් කිසිම විදිහකට කරගන්න බෑ. ඉස්සර මම මං කවදාවත් ආදරය කරද්දි අඬලා නෑ. යන්න එපා කියලා කෑ ගහලා නෑ. ඒත් දැන් අඬා කියව ඔයාට දෙන්න පුදුම වදයක් කියන්න මං දන්නවා. ඔයාව තියාගන්න ඕනම දෙයක් කරන්න ඕනම දෙයක් අත්හරින්න පුළුවන් මිනිස්සෙක් මං. ඕනම දෙයක්. දන්නවද? මං hina වෙලා හිටියට මේ පීඩනේ මට දරා ගන්න බෑ. මට නිින්ද යන්න ඕන. මට කන්න බෑ. කොණ්ඩේ යනවා, අත් රැවුලනවා, කෙට්ට වෙනවා. කාමරේ ඇතුළේම ඉන්න පුරුදු වෙනවා මම. වෙලාවකට තනියම කල්පනා කරනවා මට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. කියන්න නම් ප්‍රශ්න ගොඩයි. ඒත් ඒ ප්‍රශ්න කියලා අනුකම්පාවක් ඕන වෙන්නේ නැහැ මට. මට ඕනේ ආදරේ. මං හිතන්නේ මගේ ජීවිතෙන් තාත්තා ගියාට පස්සේ මං ඔයාව තාත්තා විදියට බලාපොරොත්තු වුණා. මෙව මගේ වැරදි. ඔයාගේ කිසිම වැරැද්දක් නෑ. මේ වෙනකම් මට තේරිලා තිබුණේ නෑ ඔයා කතා කරන්නේ මං කතා කරොත් විතරයි කියලා. ඔයා ඉන්නේ මං ඔයාව බලෙන් නවත්තන් ඉන්න නිසා කියලා. සමාවෙන්න මට. මං නිසා එක විනාඩියක් හරි ඔයාගේ කාලය නාස්ති වුණා නම් මං පොරොන්දු වෙනවා. පපුව පැලිලා මැරෙන්නවත් ආයෙ යන්න හදද්දි මං නවත්තන්නේ නැහැ ඔයාව. මේ කොහෙවත් ඉන්න මිනිස්සෙක් ඔයාගේ ජීවිතේට කරදරයක් වුණාට ඔයා ඉන්න කැමති නෑ කියලා දැන ඔයාව බලෙන් නවත්තගත්තට අනේ සමාවෙන්න. මට ඔයාගේ ජීවිතේට ආව එක